බත්‍රාල් මාත්‍ය තමයි නම්බරෙන් උන්නේ. ඔව්. මට මේ ඉඩියදී දෙන්නකොන් මාත්‍යත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? right I'll be enough protection next year. Hello. Sir, මම අනිත් කතා කරන්නේ. ඔව් මාත්‍ය. where all the thing is yeah but what you want බත්‍රාල් මාත්‍ය කිව්වේ කියන හවුද? hurry oh you know what the genuine one what you want මේමයි මම වෙලි දීපු ආවුදේ වාහනේ හරිද? දැන් මේ ඩ්‍රයිවර් කෙනෙකුයි ඒ ටික ඔක්කොම ලෑස්ති කරලා බත්මාල් මාත්‍යට හරි කී විදිහට වැඩේ කරා. ඒක මරන්නේ නැහැ කියලා පොඩ්ඩක් පොරොන්දුවක් දෙන්න මට මේ පුළුවන්ද සර්? හරි ඒවයි. දැන් අස්සලාල් මට කොහොම කතාවක් කිව්වා. ඔයා කතා කරා කියලා කිව්වා. ඔව්. ඔව් කියන්නේවයි. දැන් ඔය වාහනේ අදාළ සිස්ටමයයි දෙන්න එකයි අපි තමයි කන්ෆර්ම් වෙනවා. යා අපි තමයි කියලා කොහොමද කියලා. සර් මේමයි වාහනේ ඇතුලේ පය කරේ වාහනේ ඇතුලේ පිසිලා දිනවා. වාහනේ ඉතල එමදන. දැන් ඒක කන්ෆර්ම් කරන්න දෙයක් නැහැ නේද? කොට ආයිමත් හරිද? හරි වාහනේ හරි. ෂූට් එක වාහනේ වෙපන් එකත් හරි. හෙලෝ. ෂූට් කරේ කියලා. ෂූට් කරපේ කියනවාද ඇත්තටම මම දැන් ඉන්දියාවට පන්නලා තියෙන්නේ. හරිද? ෂූට් කරපේ කියනවාද මට දැන් ආරච්චි උනේ මරණවමයි කියලානේ. මේකයි ඇත්තටම දිද්දිය දැන් ඇත්තටම මේකේ මීඩියා වලින් දෙන එකයි අර කඩේ පොලි මොදරාලි කියන කතාවයි දෙකක් නේ. අපි කප්පන් ඉල්ලුවා මේමයි කියලා මේ ඇති කරපු බොරු ප්‍රශ්නෙත් එක්කනේ උතන උනේ. ඇත්තටම එදා රෑ පොලිසියෙන් එතන ඉන්නවා කියලා අපි දන්නෙත් නැහැ. නැත්තම් කී විදිහට වෙඩි තියන්නේ නැද්ද? ඒක ඉතර ලොකු මිනිස්සු නෙවෙයි අපිද මේ වගේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා අපි දන්නවනේ මේ විතරන අපි ළඟ කෝවරට එක්ස්පෝර්ට් පස්සේ කරලා එඩි දිනවනේ කවදාද? අන්නකෝ බයි අවන්නේ දැන් ෂූට් මාගේ සිගනල් ෂූට් නේද ෂූට් මම බයට මැත්තට ඩ්‍රයිවර්ටත් මම දන්නවද සමාවක් හම්බුනේ කියලා. ඒ වෙච්ච වැරද්ද විදිහට වෙපන් ඒවා 100% සර්. කිසිම වෙනසක් කරන්නේ නැහැ. වෙපන් එක ඒවා අපි හැමදේම දෙනවා. හරි ඒක කරා හරි. ඒකයි දැන් මෙයාඳකෝ දැන් පස්සලාල් මට ගොඩක් කිව්වා. ඔයා මේකයි වගේ විශ්වාසයක් කියන්න පුළුවන් කියලා කිව්වා. පස්සලාල් ගොඩක් කලින් මම කියලා කිව්වා. හවුද? හරිද? හරි ඒ විශ්වාසයේ උඩ මම දැන් ඔය ඔයා කියන කතාව යක්තා පිළිවෙල ඉස්සරහට ගත්තා. හවුද? හරි. හවුද? ඒ නිසා අපි වර්ධන කොහොමද මේමයි දැන් ඉත කර්ෆියු දින කර්ෆියු සිටුේෂන් එකත් එක්ක මට ලෝපෙ එක්කිනාව ඉක්මනටම දෙන්න බෑට. මට වෙපන් එකයි වාහන ඉපදේ වාහනේ එතන ඒක සෙකනද බෑ ඉවිත්නාරි ඒක උදේ මාරි ඒක දෙන්න පුළුවන්. හරිද? මම ඒක වත්‍රාල් මාත්‍යට කියලා ඒක මම ලස්සනට දෙන්නත්. හරි. ඒක සර්වරන් වාහනේ දැන් මම ගෙනාව ළඟට බෑ. වාහනේ ගෙනාව පිනට ෆෝන් එක උත්තන්නේ. හරි. මම මේ දැන් කෙව්වා මේ මොකද දැන් මේ මට දැන් ආරච්චිය වාහනේ නම්බර එකත් දැන් මේ අපි පොඩ පරික්ෂා කරගන්න ඉබේ. දැන් කෙව්වා ෆෝන් එක උත්තන්නේ. මම දැන් අනිවාර්යෙන් වාහනේ අරගෙන දෙට දැන් ටැංක ආන්ද කරොත් මම දැන් අතරෑම කරපො. වෙපන් එකයි එකම දෙනවා සර්. එතකොට මේකේ බෙටර් එක ගන්න සර්. දැන් ඒක හරි වාගෙන කතාවල්. ඒවනම් වෙහිකල් එකයි වෙසන් එකයි ඩ්‍රයිවර් ඉදු කියලා දෙන්න. ඔව්. හරිද? අපි දැන් දෙන්න පුළුවන් මොකද වෙහිකල් එකයි වෙසන් එකයි විතර. වෙපන් එකයි දෙන්න පුළුවන්. දැන් කියන්නම් මම පස්සලා මාත්‍යට මෙතනින් ගන්න. කොහොමද කිව්වේ? හරි ඒක කරන්න. වායනක මොකද ඉතින් දන්නවනේ. හරිද? ඔව් සර්. ඔයා දැන් ආපහු පන්දාය ගත්තොත් පොළල් කතා කරලා නේද වෙහිකල් එකයි විකුණන. හරිද මේ අනිසිකද මේ මට කියන්න ඕනේ තමයිද? හරිද මම උපරිම උත්සාහ කරනවා. හරි කියලා කොහොමද එක්ස්පර්ට් ඉන්නේ මම කියන්නේ. මම මේ ප්‍රශ්නේ මගේ අයියා මාරපු ප්‍රශ්නේ කොහොමද ගිහුත් කියලා දීවිතරයි. ඒ ප්‍රශ්නේ ඉවරෙච්ච අදන මේ බත් ඔක්කොම ඉවරයි. හරිද සස්? හරි ඒ අයියා පස්සේ කතා කරන්න ගිලවම් බෝයක් අපිල. ඒ දැන් මට මේ දිනේ ප්‍රොෆෙසර් එක කතා කරලා ආශිර්වාද දෙකේ පොලිස් ලේක කරලා පස්සේ කතා කරන්න පුළුවන්. හරි. හොඳයි. ඔයා මොකද පස්සලාල් එක්ක කතා කරලා හරිද? ඔයා වෙලිකල් එකයි එකපට එකයි හරි. ඒක ඩ්‍රයිවර් මරන්නේ නැහැ නේ මොකක් කරන්නේ නැහැ. ඒක තමයි පොරොන්දු දෙනවනේ. ඔබලට වාරි දත්තරික් කියනවා මට යතා. අම්බෙතක් සම්බත වගේ තමයි සත්‍යන රාත් දෙෝරිය ලොකු තියනවා වගේ. ඔව් අපි මේ වලට මෙట్లా ඉන්නේ නිදානේ. බලන්න කරා. ආව බලන්න විතර. හරි හොඳයි. ඒක සාපේක්ෂව ඉරාත නිලා. ඔව්. හොඳයි. හරි ඔයා පතවා ගතාද?
හොඳයි මං කරා. අපලාර කතා කරන්න ආයෙ මොකක් කරනවා නේද? එයා අපලාරත් එක්ක කතා කරලා එළියෙන්න කලින් ඔයා පුළුවන් නම් වාහනේ හොඳයි. මං කරා. අන්න එහෙම දුන්නොත් නම් අයියා. හොඳයි. හරි. හරි මං දැන් වටින රකින්න වැඩි කරන්න පොලිස් කයි කරන්න. අතේ දෙක කලින් දුන්නොත් තමයි පාල්ට